ඇත්ත ඔබ කිව්වා වගේම වැඩ කරන්න ගත්තාම වැඩ වේගවත් කරන්න ගත්තට පස්සේදී රජයක් හැටියට අපි මුහුණ දෙන අර්බුදයක් තමයි මේ වෘත්තිකයන් සම්බන්ධ ප්‍රශ්නය. සමහර වෘත්තීන්ට අදාළව ප්‍රමාණවත් පරිදි වෘත්තිකයන් එක්කෝ බැඳෙන්නේ නැහැ, ඉල්ලුම් කරන්නේ නැහැ. එහෙම නැත්නම් ඔවුන් ලංකාව අතහැරලා ගිහිල්ලා පහුගිය කාල සීමාව තුලදී මේක හැම ශේෂ්ත්‍රයකටම අදාළයි. ඉතින් ප්‍රශ්නයක් පැන්නගුණාම ඒ ප්‍රශ්න පිළිබඳව සමාජ අවධානය යොමු වෙනකොට මේ කරුණුත් සාකච්ඡාවට ගන්නවා. කොහොම වුණත් මේ ප්‍රශ්න පැන්නගින්න කලින්මත් අපි රස පරීක්ෂා දෙපාර්තමේන්තුව සඳහා සහකාර රස පරීක්ෂකවරු 32ක් බඳවා ගන්නට කටයුතු කළා. එයින් 25 දෙනෙක් දැනටම බඳවාගෙන අවසන් කරලා තිබෙන්නේ. ඉතිරි 7 දෙනා බඳවා ගැනීම සඳහා අවශ්‍ය කරන සම්මුඛ පරීක්ෂණ පැවැත්වුණා. මොකද මේ එක කොටසකට හිටියා සමාන ලකුණු තිබෙන ප්‍රමාණයක්. ඒ අනුව ඊටාම ඉක්මනට මේ සම්මුඛ පරීක්ෂණ පවත්වලා මේ 32ම බඳවා ගන්න අපිට පුළුවන්කම ලැබේවි. ඊට අමතරව තවත් සහකාර රස පරීක්ෂකවරු 33 දෙනෙක් බඳවා ගැනීම සඳහා මේ වන විට මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබිලා තිබෙනවා. ඒ අනුව දැන් ඉදිරි කටයුතු සූදානම් කරමින් පවතින ඔබ කිව්වා වගේ. එතකොට මේ එතකොට අපිට අලුතෙන් 65කට ආසන්න ප්‍රමාණයක් 65ක් සහකාර රස පරීක්ෂකවරු හැටියට බඳවා ගැනීමට හැකියාව ලැබේවි. ඉතින් මට තවත් වෘත්තීන් ගණනාවක් කියන්න පුළුවන් මේ විදිහට බන්ධනාගාරේ පවා අපේ රෝහල් පද්ධතිය පවා මේ විදිහට කොටසක් විශ්‍රාම යාම තුළ කොටසක් පහුගිය 2022 24 කාල රට අතහැර යාම තුළ බරපතල පුරප්පවල් ප්‍රමාණයක් පවතිනවා. ඒ වගේම ඒකට සුසුකම් සහිත අය සමහර අය ඒකට ඉල්ලුම් කිරීමේදී අපි බලාපොරොත්තු වෙන ප්‍රමාණය ඉල්ලුම් කරන්නේත් නැහැ. ඉතින් ඉල්ලුම් කරන ප්‍රමාණයෙන් සම්මුඛ පරීක්ෂණ තියලා බඳවා ගන්නකොට ඇත්තටම ඒකට අඩු ප්‍රමාණයක් තමයි බඳවා ගන්න වෙන්නේ. ඉතින් ඔය අර්බුදයට මුහුණ දීලා තිනවා. ඒ ගොඩාක් ශේෂ්ත්‍ර ඇතුලේ විශ්‍රාම යන වයස වසර 2කින් හෝ ඊට වැඩි කාලයකින් වැඩි කරන්න කියන යෝජනාව ශේෂ්ත්‍රය ඇතුලෙන් එන්නේ ඔන්න ඔය කරුණත් සැලකිලිට අරගෙන.